හැමෝටම ආයුබෝවන්. අද අපි කතා කරන්න හදන්නේ කෝපරේට් ලෙවල් හෝ බිස්නස් ලෙවල් එක්සෑම් එකට කොහොමද ඇප්ලයි කරන්න කියලා. මුලින්ම අපි ලොගින් වෙන්න ඕනේ ශ්‍රී ලංකා වෙබ්සයිට් එකට. මම Chrome එකෙන් ශ්‍රී ලංකා වෙබ්සයිට් එකට මෙහෙම ලොග් වෙනවා. ඊට පස්සේ අපිට මේන් වෙබ්සයිට් එක පෙන්නනවා. මෙතන වෙල්කම් ටු ශ්‍රී ලංකා. ඉතින් ඒකට ගියාට පස්සේ අපිට මේන් ඉන්ටර්ෆේස් එක ශ්‍රී ලංකා එකෙන් පෙන්නනවා. ඊට පස්සේ අපි කරන්න ඕන මෙම්බර් නැත්නම් ස්ටුඩන්ට් ලොගින් කියලා අර උඩ තියෙන ටැබ් එක ක්ලික් කරලා අපි එන්ටර් වෙන්න ඕනේ. එතකොට මෙතන අපි පෙන්නනවා I am a student, I am a member, I am a organization. එතකොට අපි ස්ටුඩන්ට් කෙනෙක් නිසා අපි ස්ටුඩන්ට් ක්ලික් කරනවා. නැත්නම් I am a member නම් chartered accountant නම් accountant විදිහට කරනවා. organization එකක් නම් organization ක්ලික් කරනවා. ඊට පස්සේ ස්ටුඩන්ට් ID එක තියෙනවා. ස්ටුඩන්ට් ID එක ඉලක්කම් 7කින් යුක්ත ස්ටුඩන්ට් ID එක අපි මෙතන යොදවනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එක තියෙනවා. පාස්වර්ඩ් එක කියන්නේ ඔයාලා දන්නවා ඔයාලගේ NIC එකේ මුල් ඉලක්කම් 4. ඕනම කෙනෙක් 2002 නම් ඔයා 2002 ඉපදුනා නම් 2002. ඊට පස්සේ අපි මෙහෙම ක්ලික් කරාට පස්සේ අපි ලොගින් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයා දැන්නම රෙජිස්ටර් වෙලා නැත්නම් රෙජිස්ටර් බටන් එක මේ දකුණු පැත්තේ තියෙන එක ඕපන් කරලා ඒ අදාළ ඩීටේල්ස් දීලා රෙජිස්ටර් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයා රෙජිස්ටර් වෙලා නම් දැන්ටම ඉන්නේ ස්ටුඩන්ට් ID එක දාලා ඉලක්කම් 7 එක දාලා පාස්වර්ඩ් එක ගහන්න ඒ අදාළ බර්ත් ඉයර් එකේ අංක 4 මුල් ඉලක්කම් 4 නැත්නම් ඩෙන්ටිටි එකේ මුල් ඉලක්කම් 4 ඊට පස්සේ මේ විදිහට ලොගින් වෙනවා. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. ඒකට ඔයාලට පෙන්නනවා මෙතනින් නම. ඊට පස්සේ my home log off කියලා පෙන්නනවා මේ ස්ටුඩන්ට් හෝම් එකෙන්. ඊට පස්සේ ඔයාලා මේ ස්ටුඩන්ට් කියන ටැබ් එකෙන් උඩ ඔය ටැබ් වලින් ස්ටුඩන්ට් කියන ටැබ් එකෙන් ඔයාලා යන්න ඕනේ එක්සැමිනේෂන් කියන ටැබ් එක ක්ලික් කරන්න ඕනේ. එතකොට එක්සැමිනේෂන් ටැබ් එක මේ වගේ ක්ලික් කරාට පස්සේ ඔයාලා මේ විදිහට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. එතකොට මෙතන තියෙනවා application for business level business common exam කියලා. දකුණු පැත්තේ මේ මම පෙන්නන ආකාරයට දකුණු පැත්තේ මේ විදිහට තියෙනවා. ඊට පස්සේ ඒක ක්ලික් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලා යනවා. ඊට පස්සේ මෙතන මේකේ යූසර් නේම් එකට ඔයාලා දාන්න ඕනේ ශ්‍රී ලංකා එකේ ස්ටුඩන්ට් නම්බර් එක. ඒ කියන්නේ ඉලක්කම් 7කින් තියෙන ස්ටුඩන්ට් නම්බර් එක. ඊට පස්සේ පාස්වර්ඩ් එක අපි කලින් යොදාගත්ත ඩෙන්ටිටි මුල් ඉලක්කම් 4 නෙමෙයි. ඔයාලගේ ෆුල් ඩෙන්ටිටි නම්බර් එක දාන්න ඕනේ මෙතන. ඊට පස්සේ ඔයාලට දකුණ බලා ගන්න පුළුවන් හරිද කියලා. සමහර වෙලාවට කැප්ස් ලොක් ඔන් වෙලා තිබුණොත් වැරදියට වැටෙනවනේ. ඒක නිසා ඊට පස්සේ ලොගින් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ලොගින් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ මේ වගේ පෙන්නනවා. එතකොට බිස්නස් ලෙවල් දානවා නම් ඔයාලා රිනිව් කරලා තියෙන්න ඕනේ 2026 වෙන විට. ඊට පස්සේ අදාළ ස්ටඩි පැක් පර්චේස් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අදාළ ඔයාලා දාන එක්සැමිනේෂන් ෆ්‍රී වලට, ඒ කියන්නේ එක්සැමිනේෂන් සබ්ජෙක්ට් ගන්නට ඔයාලා එක්සැමිනේෂන් ෆ්‍රී එක අර කලින් වගේ ගෙවලා තියෙන්න ඕනේ. ඒක තමයි උඩ කියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තව කෝපරේට් ලෙවල්, බිස්නස් ලෙවල්, බිස්නස් කොමියුනිකේෂන් දැන් නැහැ. කැප්ස්ටෝන් වගේ කරනවා නම් ඒත් මේ වගේ ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් කන්ටිනියු දුන්නාට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ බලා ගන්න පුළුවන් අවైలබල් ටයිම් ස්ලොට් ගාන. කියන්නේ කොළඹ, මාතර, කෑන්ඩි තියෙනවා, රත්නපුර තියෙනවා, කුරුණෑගල තියෙනවා, අනුරාධපුර තියෙනවා. එතකොට මේ වගේ ඔයාලා මේ ඔය මම අර කලින් කිව්වා වගේ රිනිව් කරලා තියෙනුනේ, පර්චේස් කරලා තියෙනුනේ අදාළ ඔයාලා එක්සෑම් දාන ස්ටඩි පැක් එක්සෑම් දාන ටිකේ ස්ටඩි පැක් එක සබ්ජෙක්ට් එකට අදාළ. ඊට පස්සේ අදාළ සබ්ජෙක්ට් එකේ පේමන්ට් එක කරලා තියෙනවනේ. ඒ කියන්නේ 5200නේ එක සබ්ජෙක්ට් එකට. ඒක වගේ අදාළ දවසට කරලා අදාළ amount එක කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන පෙන්නන availability එතකොට ජැක්නා තියෙනවා ඕවර්සීස් අයට ඕවර්සීස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ විදිහට බලාගත්තට පස්සේ අපි උඩට ගිහිල්ලා click for new reservation කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ click for new reservation ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ මෙතන පෙන්නනවා ඔයාලට ඒ එක්සෑම් දවස්වල තියෙන ටයිම් ස්ලොට් ටික 9:11 තියෙනවා. ඊට පස්සේ 12:02 තියෙනවා. ඊට පස්සේ 3:05 තියෙනවා. ඊට පස්සේ මෙතනින් පෙන්නනවා per සබ්ජෙක්ට් එකට අර මම කලින් කිව්වා වගේ 5200. ඒකේ කෝඩ් එක EX.01. ඊට පස්සේ ඕවර්සීස් අයට පේමන්ට් එක 11300ක් වෙනවා. ඊට පස්සේ පේමන්ට් මෙතඩ් වෙනවා. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද පේමන්ට් එක කරන්න කියලා. ඊට පස්සේ ඔයා නැත්තම්
ඕවර්සීස් ඉන්නවා නම් ඕවර්සීස් ගයිඩ්ලයින් ටික අවසානට දීලා තියෙනවා. ඒ කියන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ලැප්ටොප් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ අර ඉන්ස්ටෝල් කරන්න ඕන ලේටස්ට් සේෆ්ට් එක්සෑම් බ්‍රවුසර් එක. ඒකෙන් තමයි මෙයාලා බලන්නේ. ඊට පස්සේ ඉන්ස්ටෝල් MS Teams ආදිය පෙන්නනවා. ඊට පස්සේ අපි මෙතනින් කන්ටිනියු දෙන්න ඕනේ. කන්ටිනියු දුන්නාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඊට පස්සේ අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ බුකින් බිස්නස් ලෙවල් එක්සැමිනේෂන් බුකින්. ඊට පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් එකේ නේම් එක NIC එක රිනිව් කරලා තියෙනවද නැද්ද කියලා, ඇක්ටිව්ද නැද්ද බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අවైలබිලිටි බැලන්ස් එක බලා ගන්න පුළුවන්. මගේ 3200යි තියෙන්නේ. ඊට පස්සේ අපි ක්ලික් කරනවා ස්ටාර්ට් රිසර්වේෂන් කියන එක. ඊට පස්සේ ස්ටාර්ට් රිසර්වේෂන් ක්ලික් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලා යනවා. ඊට පස්සේ රිසර්වේෂන් for business examination. ඊට පස්සේ ලර්නින් සෙන්ටර් එක ඔයා සිලෙක්ට් කරන්න ඕනේ. ඔයාලා IASද ඔන්ලයින් එකවුන්ටින්ග්ද නැත්නම් අකුරද නැත්නම් සෙල්ෆ් ස්ටඩිද. සෙල්ෆ් ස්ටඩි අවසානටම තියෙනවා. සෙල්ෆ් ස්ටඩිද කියලා අපි මෙතනින් සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි යන්න ඕන මෙතනින් ඔයාලා ගියපු ඒ කියන්නේ ක්ලාස් ගියපු තැන සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔන්න මම සිලෙක්ට් කරා. ඊට පස්සේ එක්සැමිනේෂන් සෙන්ටර් එක ඔයාලා එක්සැමිනේෂන් දාන්නේ කොහෙද කියලා මේ දාන්න පුළුවන්. මම කොළඹ දාන්න නිසා කොළඹ දැම්මා. ඉතින් ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් කොහෙද අවైలබල් එක්සැමිනේෂන් සෙන්ටර් තියෙන්නේ කියලා. ඊට පස්සේ මීඩියම් එක සිංහල මීඩියම්ද ඉංග්‍රීසි මීඩියම්ද දාන්න පුළුවන්. බිස්නස් ලෙවල් වලට සිංහල ඉංග්‍රීසි තමිල් ආදිය ඕන ලෙවල් එකක් ඕන මීඩියම් එකකින් ලියන්න පුළුවන් නිසා ඔයාලට දාන්න පුළුවන්. ඊට පස්සේ සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාලා හතරම සිලෙක්ට් කරනවා නම් හතරම පුළුවන්. ඊට පස්සේ ඉස්සරහට යන්න ඕන. ඉස්සර මගේ බැලන්ස් එක නැති නිසා ඉස්සරහට යන්න බෑ. ඊට පස්සේ ඔයා ගියාට පස්සේ ඔයාට අදාළ ටයිම් ස්ලොට් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ටයිම් ස්ලොට් එක සිලෙක්ට් කරාට පස්සේ ඒක රිසර්ව් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේල් එකකුත් එනවා. ඒ දවසට